ඔයා දිහා බලන් ඉන්න විශ්ව මාතාවකින් ඔයාට විශේෂ පණිවිඩයක්. ඔයා මේ පණිවිඩය මගහැරගන්න එපා. හැම වෙලාවෙම විශ්ව මාතාව ඔයාලගේ ඉන්නවා. ඔයා විශ්ව මාතාවට ස්තුති කරමින් කැමති කාඩ් එකක් තෝරන්න. ඔයා තෝරපු කාඩ් එකට හිමි පණිවිඩය විතරක් හිතට ගන්න. දැන් ඔයා තෝරපු කාඩ් පත්තට හිමි විශේෂ අනාවැකිය. අංක 1. වර්තමානය හෝ අතීතය කෙසේවත් අනාගතයේ ඔයා ඉතාමත් බලවත් සාර්ථක මිනිසෙක්. කොයිතරම් සාර්ථකයිද කියනවා නම් ඔයාට අපහාස කරපු, ඔයාව අත්හැරපු මිනිසුන් පවා ඔයාට එහෙම කරපු එක ගැන පසුතැවෙන්න පටන් ගන්නවා. ඔයා ෆීනික්ස් කුරුල්ලෙක් වගේ වැටුණු තැනින් නැගිටිනවා. අලුත් අවස්ථා ඔයාට සීමා රහිතව ලැබෙනවා. ඔව්, හැම දෙයක්ම හිතාගන්න බැරි තරම් හොඳ අතට හැරෙනවා. අංක 2. ඔයාගේ ජීවිතයේ පැණි බඳුනක් වගේ. ඔයාගේ ජීවිතය සතුටින් පිරුණු ජීවිතයක්. ඔයාගේ ජීවිතයට යහපත අරන් යන මිනිසුන් ආකර්ෂණීය වෙනවා. හරියට පැණි බොන්නට එන සමනල්ලු වගේ. ඔයාගේ ජීවිතයට හොඳම දේ ලැබෙන්න පටන් ගන්නවා. ඔයා ආදරේ නිසා දුකින් ඉන්න කෙනෙක් නම් දැන් ඔයා ඔයාව ආදරෙන් පරිස්සම් කරන්න. මොකද ඔයාගේ ජීවිතයට ඔයාට ගැළපෙන හොඳම කෙනා ලැබෙන්නයි යන්නේ. ඔයාගේ ජීවිතයේ සතුටින් සැලසීමෙන් පිරුණු ජීවිතයක්. ආදරය මදි නොකියඳ ලැබෙන කෙනෙක් ඔයා. අංක 3. ඔයාට ඇති හැම කරදරයක්ම අතුරුදහන් වෙනවා. ඔයාට කිසිම විදිහක නරක නපුරු බලපෑමක් නැහැ. ඔයාගේ ජීවිතයට හැම අතින්ම ආශිර්වාද ලැබෙනවා. දසතින් ගලාගෙන එන ආශිර්වාදත් එක්ක ඔයා ඔයාගේ ගමන යනවා. දැන්වත් ඔයා ඔයාව විශ්වාස කරන්න. ඔයා ඔයාව විශ්වාස කරන තරමට ඔයාට පාර පැහැදිලිව පේනවා. ඔයා ඒ පාර ඉදිරියට යනවා. ඔයාගේ හැම ඉලක්කයක්ම ජය ගන්නට ඔයාට පුරුවන් වෙනවා. අදින් පටන් හිතන්න එපා වැරදුණු තැන් ගැන. ඔයාට ආයෙත් වරදින්නේ නැහැ. දැන් තමයි ඔයාගේ ගමන පටන් ගන්න.